හයි වෙල්කම් ටු දිනුඩේවිස්. ඉතින් අද ගෙනාවේ shopping date එකක්. අන්න ඔහම ඉතින් අපේ කිචන් එකේ බඩු ටික ස්ටොක් කරගන්න. මේ දානම් අපි හරියට බිසි වෙච්ච දවසක් වැඩ දවස් කීපයක් වැඩ තිබුණා. ඊට පස්සේ අපිට එළවලුවත් මොනවත් කන්න විදිහක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි ඔය දෙකම එකපාර කරගත්ත සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. ඔය දා තිබ්බ වැඩක් කරනවා අපිට එහෙම කරගන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මුලින්ම ඔය groceries ටික තමයි මම ඔය පස් කරගන්නේ. ඇත්තටම මේක මම වීඩියෝ එකක් කරේ මට මේ ගොඩක් අය තිබ්බනේ. මට වීඩියෝ එකක් කරනකොට තියෙන අර ඒක හදන්න දෙන කම්මැලිකම නැති වෙන්න තමයි මම ඉතින් වීඩියෝ එක කරේ ඇත්තට. ඒක කරනකොට ටිකක් ආසාවෙන් පස් කරනවානේ. නැත්නම් ඇත්තටම එපා වෙනවා මේ වැඩේ කරන්න ඉඳලා ඔෆිස් එකට ඇවිල්ලා මහන්සි බඩු කරගෙන ඇවිල්ලා මහන්සි ඒක කොහොමද කරන්නේ බෝරින් නේ. ඒ බෝරින් ගතිය නැති කරගන්න තමයි මම ඇත්තටම වීඩියෝ එකක් දැම්මේ. ඉතින් ඔන්න ඔය විදිහට මම ඉතින් ගොසරිස් ටික පැකට් බඩු ටික එක භාජනයකට කුළු බඩු ටික වෙනම ඊට පස්සේ කෑම ස්කර්ට්ස් කරවම වෙනම ඊට පස්සේ නූඩල්ස් සෝයා මීට්ස් ඒවා වෙනම භාජන වලට දාගන්නවා. ඊට පස්සේ ඉතින් සබන් අරවම ඒවා ටිකක් ඒකත් වෙනවා මේව කරගන්නවා. ඊට පස්සේ ඉතින් ඔන්න මම ගෙනාවු එළවලු ටික ඔන්න බෑග් එකෙන් එළියට අරගෙන මොනවද තියෙන්නේ කියලා බලලා ඒවත් ඉතින් මට පහසු විදිහට මම ෆ්‍රිජ් එකට අඩු කරගන්න තමයි ඇත්තටම ඔක්කොම ටික ගෙනාවෙද. මොකද ලුණු සුදු ලුණු රතු ලුණු කොහොම කිසිම ඇත්තටම තිබුණ නැහැ. ඔක්කොම ඉවර වෙලා තිබුණේ. ඒ නිසා ඉතින් අපි ඔක්කොම එදා ගෙනාවා. ඒකයි උච්චර ගොඩක් උනේ. ඉතින් ස්පීඩ් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔකට සෑහෙන වෙලාවක් ගියා. මේ ඒ කම්මැලිකම නැති කරගන්න තමයි ඇත්තටම මේ වීඩියෝ එක කරේ. ඉතින් ඔයාලත් කොහොමද ඔයාලගේ ගෙදර වැඩේ කරගන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. අපි ඉතින් කොච්චර මහන්සි වුණත් ඇයිත් ඔය ටික කරන්නත් එපේ. අන්තිමේදී ඉතින් ඔන්න ඔය විදිහට අලුත් කළා. මගේ වැඩේ ඉවර කරා. බයි බයි.